සුබ දවසක්. ඉතින් RT මීඩියා ඉතින් අපේ නාලිකාව සමග සියලු දෙනාම එකතු වෙන්න කියලා අපි මුලින්ම ඉල්ලීමක් කරනවා අපේ channel එක subscribe කරලා. ඉතින් මේ අද ඉතින් මේ දවස්වල අයවැයත් එක්ක ඔය ඉතින් මේ දවස්වල මේගොල්ලොන්ගේ මේ අයවැයත් එක්ක ඉතින් වතුකම්කරු වැටුප වැඩි කිරීමත් සමග විපක්ෂයේ විරුද්ධ වුණා කියලා මහා පොල් ගැසීමේ ව්‍යාපාරයක් ගිහිල්ලා තිබ්බා. පහුගිය දවස්වල මාධ්‍යච්චා. ඉතින් මේ පොල් ගැසීම අභ්‍යන්තරේ කවුද ඉඳලා තියෙන්නේ? අනේ ඉතින් පොල් ගැසීම ගැන කතා කරද්දි මේ වෙන විට ආරංචි වෙලා තියෙන ඉතින් රටේ ජනතාව දැනගත්තේ මේ වතුකම්කරුවන් ඇත්තටම මේ ඔවුන්ට මේ වැටුප අහිමි කිරීමට මේ විපක්ෂය ගන්න උත්සාහයට විරුද්ධව ගැසූ පොල් ගැසීමක් ලෙස ඇත්තටම මේ වැඩේ වෙලා තියෙන්නේ. ඇත්තටම මේ වෙනකොට පළනි දිගම්බරම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් ප්‍රකාශ කරා. ඉතින් මේ වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව විසින් මේ පොල් ගැසීම සංවිධානය කරලා මේ ලෝකෙට රටේ සවිඥානික ජනතාව මුලා කිරීමට ඇඳීමක් තමයි මේ කම්කරුවන් පොල් ගැසීම සිදු කරා කියලා තියෙන්නේ. ඉතින් මේ වෙන විට පළනි දිගම්බරම් මහතා ප්‍රකාශ කරේ මේ පොල් ගැසීම මේ පොල් ලබා දීලා තියෙන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධ මාලිමාවේ ඇතැම් ක්‍රියාකාරකයන් කියලා කියනවා. මේ පීච්චන් වැඩක් ඉතින් මේ එහෙමයි. මේ ඇත්තටම මේ විපක්ෂ කණ්ඩායම විසින් මේ වතුකම්කරුවන්ට වැටුප් වැඩි කිරීමට විරුද්ධ වීමක් නෙවෙයි සිදු වුණේ. මේ වැටුප වැඩි කිරීමේදී ඒ වැඩි කරපු ක්‍රමවේදයට විරුද්ධ වීමක්. ඒක මේ නීති අනුකූල ක්‍රමවේදයකින් වෙනත් ආකාරයකින් ඒ નિયમિત පරිදි නිකන් ඇස් බැඳුමක් නොකර වැටුප හරියටම ප්‍රායෝගිකව වැටුප වැඩි කරන ලෙස තමයි විපක්ෂ කණ්ඩායම් කියන්නේ. මේ ඉතින් මේ ඇතම් මේ වන විට මේ වැටුප වැඩි කිරීම ඉතින් මේ විශාල මහා පරිමාණ සමාගම් වල සේවකයන්ට පමණක් වෙලා තියෙන මේ බවකුත් වාර්තා වෙනවා. ඉතින් ඒ වගේම මහා පරිමාණ ලාභ ලබන ආයතනවල කම්කරුවන්ට ඒ කියන්නේ මේ ආණ්ඩුවේ මේ පාලකයන්ගේ ලොක්කන්ගේ යාළුවන්ගේ ආයතන දන්නේ මේවා. ඉතින් ඒ හින්දා යාළුවන්ට ජනතාවගේ බදු මුදලින් ඒ අවිධමත් ක්‍රමයට තමයි මේ කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම සූදානම් වන්නේ. ඉතින් එයට විරුද්ධ වුණේ විපක්ෂයට මේ පහුගිය දවස්වල පොල් ගැසීම් වතු කරේ කම්කරු ජනතාව විසින් සිදු කරා. ඉතින් ඇත්තටම පොල් ගැසීම් පිටිපස්ස මේ ඉඳලා තියෙන්නේ බලද්දි මේ ආණ්ඩුවේ වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන ආණ්ඩුවේ සට්ටමියන් තමයි මේ පොල් ගෙනල්ලා මේ වැඩේ කරවලා තියෙන බව තමයි ඊයේ මාධ්‍ය සාකච්ඡාවත් ඒවින් හිටපු පාර්ලිමේන්තු ආණ්ඩුවේ පළනි දිගම්බරම් මහතා ප්‍රකාශ කරේ. ඉතින් ඇත්තටම මේ ජනතාව අන්දලා තාම බලේ ඡන්දය අරගෙන ජනතාව මුලා කරලා තාමත් කරන්නේ ඔබ රටවැසියා මුලා කිරිල්ලක්. ඉතින් මේ පළනි දිගම්බරම් මහතා තාම වැඩිදුර ප්‍රකාශ කරේ. ඉතින් මේ කියවුවා වගේම කයිවාරු ගැහුවට මේ වැටුප හරියාකාරව වැටුප වැඩි වුණ නැත්නම් ජනවාරි ඉඳන් සැබෑවටම ආණ්ඩුවට පොල් ගහයි කියලා මේ වතුකම්කරු ජනතාව ඔවුන් රැවට්ටුවාට මේ වන විට වතුකම්කරුවන් රවට්ටලා මේ වතුකම්කරුවන් විසින් මේ විපක්ෂ කණ්ඩායම් වලට විරෝධය පළ කරන බවටත් ඒකත් ජනතාවට ඇස් බැඳුමට ලක් කරලා තිනවා. අනේ ඉතින් ඔය ගහන්න දුන්න පොල් ඔය ලයින් වල මිනිස්සුන්ට පොල් ගෙඩිය ගන්නවත් ගෙදරට දුන්නා නම් වටිනවා දරු පවුලකට එක වේලකට හරි කෑමක් ගන්න. ඉතින් රටේ ජනතාව ආන්දන්න මේ වන විට 2.50 තුට්ටු දෙකේ වැඩ කිරීම තත්තා මේ වන විට වැටලා තියෙනවා මේ වැඩ බැරි ටාසන්ලගේ ආණ්ඩුව. ඉතින් මේ විලි ලැජ්ජයි. ඉතින් රෙදි ඇඳ කරන්නේ නම් යන්න එපා ගම් වලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ මාලිමාවේ 159 දෙනා ජනතාව අන්දලා තවත් මේ ඇස්පැන්දම විකාර කරලා මේ රටත් විනාශ කළා. මේ වෙනකොට අටරිකුණාමල ප්‍රදේශයේ බුද්ධාගම සම්බන්ධ අපේ පන්සලක් ඉවත් කිරීමට කටයුතු කරලා තියෙනවා. විදුපිලිමේ ඒට මේ පොලිසිය යොදාගෙන තියෙනවා. ඉතින් අන්තිමට මේ රටේ මේ බුද්ධාගමත් අකුල්ලා දාලා මේක මේ වෙනකොට මේ විශාල ප්‍රශ්නයක් වෙන මේ ජනවාරිට ආපහු නැවත මේ රට කොහාටද ගෙනියන්නේ? ඩයස්පෝරාගේ උවමනාවටද මේ වැඩ කරන්නේ? සිංහල ජාතිය බුද්ධාගම රටේ ප්‍රධාන ආගම. ඉතින් මේකට අර ඉංග්‍රීසි ආණ්ඩු කාල සමයේ ආණ්ඩුකාරවරුන් පවා මේ බුද්ධාගමට මේ තරම් කරන්න මේ විනාශ කරන්න නැතුව ඇති අන්‍යාගමිකයන්. මේ රටේ මහ ජනතාව මේවා බලාපොරොත්තු වෙන රටේ මේ සංඝ සංස්කෘතිය කැන්වසින් ගියේ මේ මාලිමාවට. මේ මාලිමාවේ නායකයන් මේ දවස්වල ත්‍රස්තවාදී ක්‍රියා කරලා සිවුරු පොරවකට හැංගිලා හිටපු කී දෙනෙක් අද පාර්ලිමේන්තුවේ ඉන්නවද? උඹලට කෙලවෙද්දි පන්සලට ගිහින් හැංගෙන්න පුළුවන්. දැන් පන්සල් අයින් කරලා 88 89 71 ගණන්වල මේ රට විනාශ කරලා කැරලි ගහලා හැංගිලා පන්සල් සිවුරු අස්සේ හැංගිලා හිටපු මිනිස්සු දැන් පන්සල් කඩන්න බලයට පැනලා පන්සල් කඩන්න
ආගම නැති කරන්න කටයුතු කරලා දෙහිවලත් වුණා. ඉතින් ඒ වගේ මේක දැන් මේගොල්ලෝ හම්බන්තොටින් පටන් ගන්නවා කියනවා මේ 20 වෙනිදා කොයිද මේ සමාජ මාධ්‍යවලත් යන මද්ද්‍රව්‍ය විරෝධී රැලිය මේ රැලිය පටන් ගන්නවන පැලවත්තෙන් තමයි මේ වෙන විට පැලවත්තේ ක්‍රියාකාරීන් තමයි මේ මාලිමාවේ ඉන්න මේ දැන් දෙහිවල ගල්කිස්ස ප්‍රධාන සංවිධායකවරයෙකුත් අහුවෙලා තියෙනවා මේ මද්ද්‍රව්‍ය ජාවාරමට. ඉතින් මේ වෙන විට മന്ത്രിවරුන්ගේ දරුවෝ මේ වෙනකට තමත් මේ മന്ത്രിවරු ඒ වගේම මේ දරුවන් ඒ වගේ දැන් මේ සංවිධායකවරු පාර්ලිමේන්තු මැතිවරණ මේ ඉතින් මේ අනුරගේ ෆොටෝ එකක් දාලා ඉල්ලලු පෝස්ට් පවා ගියා. ඉතින් එවැනි තත්ත්වයක රට මද්ද්‍රව්‍ය ජාලයකටත් මේගොල්ලෝ මද්ද්‍රව්‍ය විනාශ කරනවා කියලා පිම්පකට්කාරෝ හොරා කියලා දුවනවා වගේ මේගොල්ලෝ මේ පළවත්ින්ද මෙහෙවන්නේ මේ මද්ද්‍රව්‍ය ජාලය. ඉතින් මේ වගේ දේවල් වලට රටේ ජනතාව මින් ඉදිරියටවත් ඉඳ යුතු නැහැ. සියලු දෙනාටම බොහොම ස්තුතියි. අපේ නාලිකාව සමග රැඳිලා සිටින්න, අපේ සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිට අදහස් දක්වන්න, කමෙන්ට් දාන්න. ඉතින් අපිට ඔබේ අදහස් ඉතාමත් වටිනවා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.